අබරණට යන්න පුළුවන්ද? ජාතික අභිමාන. Hey! අනන්තර කයිවරක් බිය සහ බිය ෆිකු. යාළුවනේ අපි අනේ යාළුවනේ අපිට මෙතන බෝට්ටු පදින්න බැරිද අපිට? යාළුවනේ අපිට පොඩි ප්‍රශ්නයක් කියලා තියෙන්නේ. ඕන්න බලන්න පාරේ තාත්තේ. කයා කියන්නේ. මෙන්න පාර. මෙන්න අපි හලෝ යාළුවනේ අද අපි ඇවිල්ලා ඉන්නේ හබරන. අපි බලමු කොහොමද අපේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක කියලා අපි නවතින ප්ලේස් එකේ. මෙන්න මෙහෙම තමයි පළවෙනි තට්ටුවේ තියෙන්නේ. කොහොමද view එක full nature vibe එකක් තියෙන්නේ. කොල්ල මේ උඩ කරන් කොහොමද ඉතින් vibe එක ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක? සුපිරි. පාර තමයි පොඩ්ඩක් අවුල්. මෙන්න මෙතනට තනිය එනවා. තනියට මේ පඩිවල නගින්න. ඕක තමයි අපිට පේන පරිසරය. ඉතින් බලමු අපි ඊළඟ කබානයකට ගිහිල්ලා. ෆර්හාන් ඊළඟ කබානයක කොහොම වෙයිද? ඊළඟ කබානයක හොඳයි වගේ පේනවා අරකට වඩා. ඔව් නේ පොඩ්ඩක් අර වැට ඒක බලද්දි බලමු කොහොමද තාත්තේ කියලා. මෙහෙමද මේ එළියෙන් පේන්නේ. අපි උඩට ගිහිල්ලා view එක පෙන්නන්න. කොල්ලොන්ට ටී බොන්න මෙතන. මෙතන ඉතින් 15 මේ දෙන්නේ අපේ view එක. ඒ මිත්‍ර වහගන්නවක්වත් එකක් නැහැ නේ බෝලේ. වහන්නවක්වත් මොකද අතර මදුරු වෙන්නද දන්නේ නැහැ. වහන්න නැහැ ඉතින් මම. හරි ඕක තමයි ඉතින් අපේ view එක. ෆර්හානුත් බොහොම අමාරුවෙන් බැහැගත්ත කොහොම හරි. ඉතින් අපි යනවා ඊළඟ වැඩේට. අනිත් ගොබ් වැඩි කරනවා. Yo boys, what's going on? Yo! තනියා බොයිස්. තනියනවා. මෙයා බුකි තනියා. Pull back. අන්ති දෙනවා අපේ. ජය මේ සමතු කරන්නේ. අපි ගාවනේ අපේ ගෙදර. තලෙනවා. ඩ්‍රයිවර් මහත්තයා හරි විදුරු දාතර දෙවි රැකවරණයි බා. Yes. net එක නා. යා කලවලර කොහොමද? හරි. One eternity later. තරිකිට වයන්නෝ. හෙලෝ යාළුවනේ. එහෙනම් අපේ තුන්වෙනි පාර්ට්නර් ට්‍රිප් එකේ අපි ඇවිල්ලා තියෙන්නේ ෆස්ට් ටයිම් කට්ටියත් එක්ක. කොහෙද ෆර්හාන්? ඉන්නේ එරිය ජාතික වනෝද්‍යානයේ. දැන් අපි කට්ටියම සූදානම් වෙලා තියෙන්නේ සෆාරියක් යන්න. මෙතන තියෙන තව එක ජීප් එකක්, අතන තියෙන එක ජීප් එකක්. ඔයි. කට්ටිය. දැනට පොඩි ආරංචියක් යනවා ඉදිරියේදී අලි ඉන්නවා කියලා. අපි බලාපොරොත්තු වෙනවා තානියා ඇතුළු පොෂ්ෂාලිද, නිකන් අලිද, වන අලිද සියලු අලි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිත් එක දිගටම රැඳී සිටින්න. දැනට අපි සමු ගන්නවා මින්නේරිය දමන්දන කොහෙද? කොපාක්ද කොහෙද? ඇතුළු වීමේ පරිසරයේ සිට. හරි. අපිත් එක්ක අපේ අද ගමන් සගයෝ විදියට එකතු වෙලා සිටිනවා මේ ෆර්හාන්, අංජිත, දිහිඳු, ඒ වගේම චුක්කි. ඒ වගේම ඇඩ් එක දාන්න අපේ ආදරයෙන් මතක් කරලා සිටිනවා මේ අවස්ථාවේදී අපේ පූර්ණද අනුගමනය ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන තාර මහතාගේ
යාළුවනේ අපි දැන් අපේ සෆාරි ගමනේ පළමු නවාතැනට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ ඉතාමත් ලොකු ගලකට. මේ ගලේ එක view point එකක් තියෙනවා කියලා පොඩි කතාවක් යනවා. ඒ වගේ මෙතන වලස්සුත් ඉන්නවලු. අපි බලමු අපේ වාසනාව තියෙද කියලා වලහෙක්ව දකින්න. අපිට ලෝකල් වලහෙක් නම් දැනට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මෙන්න ඉන්නවා. සුදු වලහේ. වලහ. ඔහොමම අපේ බ්ලොග් එකත් එක්ක රැඳිලා ඉන්න. අපි බලමු උඩට ගිහලා කොහොමද තියෙන්නේ කියලා. ඕගොල්ලන්ට පේනවද මේ වගේ ගමන් ඇවිල්ලා අසරණ වූ ප්‍රජාව. ඒගොල්ලෝ ඔන්න ඔය ගල උඩට ඇවිල්ලා තමයි තමන්ගේ ගිමන් අරින්නේ. අපි වගේ තව ටුවරිස්ලා ටික කාවට පස්සේ මේ වගේ බොට්ටුන්ට අපි මොනවා හරි අඩෝ මේක ලංකාව බං. හොඳයි. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ view point එකකට අපේ එකෝ පාක් ටුවර් එකේ. ඕගොල්ලන්ට පේනවද මෙතන පේන view එක කොහොමද? අපේ ලංකාවේ තියෙන සුන්දරත්වය. හරි. එතකොට ඕගොල්ලන්ට පේනවා අපිත් එක්ක ආපු අපේ ගමන් සගයෝ ටික මේ පැත්තෙන් ඉන්නවා. කට්ටිය කියනවා මේ හරියේදී අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා වලස්සු. බලමු අපේ වාසනාව අද තියෙයිද කියලා වලස්සු දකින්න. ඔව්. මේ වෙලේ ඔන්න අපේ කට්ටිය ටික ඔය විදිහට වටේම බල ඉන්නවා. ඔයගොල්ලන්ට පේනවද පාර? ඔය පාර දිගේ තමයි අපි මෙතනට ආවේ. එතකොට මේක අති දුෂ්කර මාර්ගයක්. ජීවිතේ ඔබ අනිවාර්යයෙන්ම එකවරක් හෝ යන්න ඕන ගමනක් තමයි මේ සෆාරි ගමන කියන්නේ. එතකොට අපිත් එක්ක ආපු කට්ටිය තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉනෝ පසිනු මල්ලි තමයි අපේ රියදුරු මහත්තයා අපේ ගමනේ. ඉතින් පසිනු මල්ලි මොකද හිතෙන්නේ? හරිම ලස්සන චාරිකාවක් නේද? නේද? තාම මේ කොහොමද අපි දැක්ක මුවට් රංචුව? ඔව් මුව රංචුවක් හිටියානේ. දිවියෙකුත් හිටියා ගහේ. දිවියා අපිට මිස්සුනා මං හිතන්නේ. ඕන දැක්කේ නෑ නේද? ලස්සන සමනල්ලු දෙන්නෙක් හිටියා. මේ ඉන්න එක්කනේ සමනද? ඔව්. කැමරා කරන්න යන්නේ සමනලයා. හරි. ඔහොම යන්කෝ අපේ කට්ටියට view එක පෙන්නන්න කට්ටියට. ඕගොල්ලොත් මේ වගේ පරිසරයකට આવොත් මේවා රැක ගන්න ඕනේ. මේවට කුණු දාන්න එපා. ඒ වගේම මේවා ජරා ජීර්ණ කරන්න එපා. ඕගොල්ලොන්ට පේනවා නේද සංචාරක ආකර්ෂණය. බලන්න. තව ගොඩාක් ප්‍රජාව මේක බලන්න එනවා. එතකොට බලන්න මේ වටේටම තියෙන මහා කන්දක් ඇත්තටම ඝන කැලෑවක් තියෙන්නේ. බලන්න අපේ රටේ තියෙන සුන්දරත්වය කොච්චරද කියලා. හරි. අපි දැනට මෙතනින් සමු ගමු. ඊළඟ view point එකේදී හම්බෙමු. අයබෝවන්. මගේ උන් හිටියේ නේද? අලි දැක්කේ නැත්තේ. කරුම ඉස්සරහින් ගියාම අලි පේන්නේ නැහැ. අපි දැන් ඉස්සරහින් අපු කලි මෙහෙ අත්හරින්න. full light දෙයක් දෙන්න. දැම්ම දාලා අයියේ. ඔලු. අම්මේ. මනස බාධා මොකද්ද ඔය? පාරද්දම. අපිත් දාලා ගමු අයියේ ඉන්නවායේ. පීක්. Big. Nice.
දැන් අපි වෙලා තියෙන්නේ අලි බලන මේන් view point එකට. බලන්නකෝ live අලි ඉන්නෝ හීලා නැති කැලේ අලි. බලන්න අලි ගාංචුව පොඩි පැටව් ගොඩක් ඉන්නෝ. ඒ වගේම ලොකු අලියා ඉන්නෝ. සෑහෙන පිරිසක් ඉන්නෝ. අපි නම් දෙයියනේ කියලා අලි ටික බලාගත්තා. අපේ කොල්ලෝ ටික කන්න හදන ගස් අස්සේ ඉන්නෝ බලු වෙලා ඉන්නවා. අම්මට ඩිකේ මිනිස්සු ඉන්නවා. අලි දෙන්න දැක්කනේ අලි දෙන්නයි නේ දෙන්නේ දැක්කනේ එක අලි අපි කැමරා වලින් පෙන්නන්න බයි වීඩියෝ ටික ගත්ත පෙන්නන්න වීඩියෝ එකෙන් බලමු අලි ටික මොනවද දැක්ක අවුලලා ඉවතට යයි දෝමම නම් අහකට විසෙයි දෝදැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස හතුරෑගෙන් මුහුම නොලැබෙයි දෝදැන් හදවත විමුක්ත මෙතරම් ඇයි මෙලෙස කරන්නේ දැන් අටමානෙන් සිටියේ මගේ හිතුවත් නෑසුවේ එතුමානෙන් නැකුණේ ඔබ සිතුවම් දැන් මොද වී යන්නේ Would you do if I told you I got a really bad case of the butterflies? From the corner of the room you caught my eye. Yeah, I'm infatuated with your smile. So baby, baby, baby. Sarasavana jeevata mata hamadaaka obe hadin malebure ගැමි රසට කන්න බුදුදහම අදහස ඇත්තටම මේක හොඳයි මේ කෑමේ වේල ගැමි කම තියෙනවා. ගැමි ගමනේ එක පාරක් ගිලන් පුළුවන් ලොකු එකේ 4යි 5යි 4ක් 5ක් පුළුවන් ගුවා 6ක් එකේ 3 මොකද හිතෙන්නේ ඔයාලට කෑම ගැන අතිවිශිෂ්ටයි හොඳයි සෞස්නා පටසර වෙලා ඉන්නේ අපි දැන් සවෙන්දුගෙන් තමයි හරියටම ෆීඩ්බැක් එක ඕන අපිට හොඳ ෆීඩ්බැක් එකක් දෙන්න අපිට කෑම ගැන අත වශයෙන්ම අපි සෆාරි ගිහලා දැන් ආවේ. ගිහලා ආවට පස්සේ පට්ට බඩගින්න හිටියේ. එතකොට අපිට සුපිරි කෑම වේලක් හදලා දුන්නා වැව් මාළුත් එක්ක. කට්ටියකින් අහලා බලන්න වැව් මාළු කොහොමද කියලා টොප් බඩු. මේ අවස්ථාවේදී මොකද ඒ අවස්ථාවේදී යම් පොඩි පුද්ගලික ආරවුලක් ඇති වෙලා තියෙනවා පෞද්ගලික කාරණයක් කරගෙන. ඒ සම්බන්ධයෙන් ළමයි සමාව ඇදී සිටිනවා දන්න කිසිම නැති. මම සමාවෙලා මොකද මමත් පොඩි කුප්ප කතාවක් කිව්වා පොඩි දඩ ගහන්න ඔබ පණීති උඹ උසයිනේ බා සෙනපුත් මෙන්න දාගන්න හරියට හරි ඕන ඇතුලේ අජිත බබ බැරිද ගේමක් දෙන්න බැරිද ඔය ගේම දෙන්න බැරිද නෝන්ඩි කරන්න බා අපිට මොදේ අර සාලුක් ගන්න යකෝ නෝන්ඩියක් දෙන්න එන්නේ තුනම ගත්තා ඉතින් ගැම්මට පැනලා වෙන්න බං ආසරෙප්පුවක් දැම්ම නියමයි අයිගේ අම්මෝ පයින් නැත්නම් වැඩකුත් නැහැ හරි නියමයි
Vamos, ¿sabes? Liwaneda sabi do. Liwaneda mata kasi. Kasi do. යාළුවනේ දැන් අපි හදන්නේ නියම ඉන්ට්‍රෙස්ටිං වැඩකට යන්න. ඒ තමයි අපේ ඊළඟ ඇක්ටිවිටි එක. එන්න මාත් එක්ක යන්න. කොල්ලෝ ටික කයක් කරන්න යන්න හදන්නේ. අපිට තියෙන ලොකු ඔරුව, ඒ වගේම පොඩි කයක් බෝට් එකක්. මේක අද දවසටම අපි අරන් තියෙන්නේ. මේකේ 5 දිනෙට යන්න පුළුවන්. අරකේ දෙන්නෙට යන්න පුළුවන්. සුපිරි වයිබ් එකක් තමයි අද අපිට හම්බෙන්නේ. පොඩ්ඩයි යමිලා අපි යමු. අර පැත්තට පෙන්නන්න කොහොමද අපේ ලේක් එක තියෙන්නේ කියලා. කොල්ලෝ කොහොම නිකන් දත කට මැදගෙන ඉන්නේ මේ කෙලිම කයක් පාර යන්න. ඒකම පෙන්නන්න ඕනේ. මෙතන තියෙන සුපිරි මේ විලේජ් ගම් ගතියට හදපු අපේ පොඩි ගෙයක්. එන්න යන් ඒකත් අපි බලාගෙන යමු. කොහොමද බලන්නේ view එක? මාත් එක්ක ඉන්න ඔහොමම කට්ටිය. මේ වගේ හොඳ ස්පේස් එකක් තියෙනවා මෙතන ඒරියා එකේ. අපිත් එක්ක මේ කබාන එක බාරව ඉන්න දුල්ෂාන් ඉන්නවා. දුල්ෂාන් ඉතින් මෙතන තැන ගැන මොකද කියන්න තියෙන්නේ? මේ වයිබ් එකත් එක්ක ඇත්තටම මේ view එක ඔයාලට දහාගත හැකි මුදලකට සුන්දර පරිසර අත්දැකීමක් ලබා දීලා තියෙනවා. මොකද හිතෙන්නේ දැන් අපි මේ මෙතන උඩ ගන්න හිතනවා. ඔහෝ යාළුවනේ අපි දැන් ඔරු පදින්නයි යන්නේ. අපිත් ෆස්ට් ටයිම් තමයි මේ ඔරුවක් පදින්න හදන්නේ. අපිත් එක්ක ඉන්නවා කොල්ලෝ සෙට් එකක්. බලන්න අපේ කොල්ලෝ ඉන්න කට්ටිය අපිත් එක්ක නෙතාර ඉන්නවා කට්ටිය ඉන්නවා. බලමු අපි ෂේප් එකේ වැඩේ පටන් ගමු. මාත් ෆස්ට් ටයිම් තමයි මේ ඔරුවක් ජීවිතේ පදින්නේ. බලමු පොඩි පොඩි අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒව ගණන් ගන්න එපා. හරි අපි ගඟ මැද්දට ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. දැනට වටේ වයිබ් එක මේ විදිහට තමයි පේන්නේ. Oh my god. අම්මට සිරි වුණා. කොල්ලට කෙලුණා. ගයිස් පොඩ්ඩක් කෙලවෙලා ඉන්නේ.
පාවුත්තු නාය මොකයි පාරක් ඇද්දනවා අන්න නායකත්තු වෙලා. ඕකේ බොයිස්. අද අපේ ට්‍රිප් එකේ 3 වෙනි දවස. අද ඉතින් කොල්ලෝ ඉතින් ලෑස්තිලා ඉන්නේ ගෙවල් වලට යන්න. දැන් කොල්ලෝ එහෙම බෑග් පැක් කරගෙන දත කට බැදගෙන දැන් ලෑස්තිලා ඉන්නේ ගෙදර යන්න. පොඩි පොඩි කම්ප්ලේන්ට්ස් ටිකක් තියෙනවා. උදේ කෑම නම් මනම් නැහැ කියලා. බලමු ඉතින් කොහොමද මේ වැඩ වෙන්නේ කියලා. ආවේ ජේබී කල්ලිත් වල නතරන් දියා. ඉතින් යාළුවනේ. පොඩි ප්‍රශ්නයක් අරුපු දෙයක් ඇවිල්ලා තියෙන්නේ. මේ අපේ JBL එක උසලා යාළුවනේ. ජේබී එක උස්සලා. ඉතින් දන්නවා වගේ කියලා අර ඒ කඩේ බ්ලොක් කරලා දාලා නෑ ඉතින් මම එතන ගඩියක් තියනවා. ඔයාලට එකක් අරන් දුන්න නෑ ජේබී දෙන්න. ඔය බස් එකේ ආවේ යකෝ අපි තාච් කරේ ඵලයන් චාර්ජ් කරේ කොයිලාද කියපො දැන් තාච් කරේ වාහනේ අතර ගන්නේ අර හුජ්ජෙන් 300ක් කරා අසාධාරණ කොට ආවෙන්න බා ආලං ඉඳපන් ඒනෝ තොපිල් JBL යකෝ යද්දි 300ක් අරන් දුන්නාම මේ නිදා ගන්න උන්නේ හුත්තා ඊයා අයියා බලහන් නිදින වාහනේ ඩ්‍රයිවර් කියන්නේ ඩ්‍රයිවර් කියන්නේ යාළුවනේ මේ අපේ වෑන් එකේ සුපිරි සොමිකාරයෝ ටිකක් හිටියේ. ඔක්කොම චිල් ඩයල් ඩයක් හිටියේ. එහා පැත්ත වෑන් එකේ උන් නිදා ගන්නවලු. අයියෝ මෙලෝ රහන්නේ නැහනේ. එයා ටේබල් එකේ තියෙන. ටේබල් එකට දුල්ෂාන්න දෙන්න පුළුවන්. අපේ ඩ්‍රයිවර් කෙනා ආවන් අපේ එක හරි මම කතා කරන්නේ මම අතල් ජේබල් එක අයිති කරු කියනවා කාටද බලන්න නෑනේ මදිරුනේ බම්බල එක කාට අල්ලන්නේ ආ හරි දැන් ඵලයක් නැකපල්ලා වාහන බස් එකේ මෙයා එහෙනම් බස් එක මං JBL අපේ එකට වරෙන් අපේ එකේ සුපිරි සොමිකාරයෝ ටිකක් ඔයා මොකක්ද අන්ජිත මේ ස්කූටර් එක ක්ලච් එක පෙන්වයි කියන්නේ. ඒ කන්න කලින් මං දැන් ගත්තම මාසේ මොකුත් නෑ. ඒ ලීස් එකෙන් පස්සේ පැද්දම නෑ කිව්වා ඔව්. ලීස් එකෙන් පස්සේ මුඹුර වෙලනේ මම. අන්ජිත මේ උඹලගේ එකේ අත්‍තරම කියන විහිළු නෙමෙයි. නින්ද ගියා උඹලට එද්දි පිස්සුද බං ඒ මොන් බොරු කියන්නේ. අපි නෙමෙයි ඩ්‍රයිවර් කිව්වේ අනේ මේ ඩ්‍රයිවර් කියපන් ඩ්‍රයිවර් ඇත්ත කියපන්. පස්සේ මම මේ වාරේ ඇත්ත කියපන්. එතකොට උඹලා එනකොට මොනවයි කර ආවේ? යන් නිදාගෙන ආවා. නිදාගෙන ආවද? කවුද බොරු කියන්නේ මම නිදාගත්තේ නෑ අපි. උඹ නිදාගත්තේ නැහැ? හරි 5000ක් දෙන්න 5000 ඔව් තමයි වා. 2050 2000යි ඒ අපි නවත්තලා කටු ගාපු මෙතනින් කියන්න ඔයාගේ අවංකම ඔපිනියන් එක JBL එක අපිට එන්න ඕනේ නෑ හදවතින් කියනකො දැන් යද්දි ඔයගොල්ලෝ 300ක් අරන් ආවනේ ඇත්තටම කිව්වොත් ඉතින් උඹලට කියන 5000 පොඩ හැමදේම තිබ්බා. ඌ කියනවා 5000 අරන් දුන්නා JBL. මම දුන්නේ JBL එක නිකන් ඒක හරි. අසාධාරණ ඒක මේමයි සතුස්. ඒ උඹ යූස් කරන එකනේ. මේක යකෝ මේ වැඩේටම වෙනම. ඉතින් ඌ ගත්තා. හරි ඔයගොල්ලෝ අපිට ආදරේ එකක් අරන් දුන්නේ ඇයි ඔයගොල්ලෝ අපේ තිබ්බ එක යකෝ උඹලට මනුස්සකමට උන් ඒක අරන් දුන්නේ. ඉතින් මනුස්සකමට අපි එකයි දුන්නේ. හරි මේක අහනකො දැන් ඔබ හරි ඒ ඔක්කොම බැට් එක දාලා ඕගොල්ලෝ 300ක් අහන් ආවනේ. ඉතින් දැන් අපිට යද්දි අපිට දෙන එක අසාධාරණයි. මම කියන්නේ උඹලට පොඩ්ඩක් දෙන්න ඕනේ. නැහැ කියන්නේ නැහැ. මොකද බොලා නිදා ගන්නවානේ බං. මොකද්ද මේ යන ඕන් දෙසි. දීදී නෑ. මේ අපි නම් නිදාගත්තේ නෑ. උඹලා ආතල්ලයක්වත් දෙන්න කවුරුත් නැද්ද? අපි නම් නිදාගත්තේ නෑනේ. ආතල් වුණත් ඔක්කොම ඒකටම කළා. සතුස් කියන්නකෝ vlog එකට අපි මොකද්ද මම දැන් ඉන්නේ මේ වෑන් එකේ මම ෆුල් හැපනින් පාටි බස් එකක් කරලා නවත්තන්නේ. හරි. අම්මට ඩියස් අපි ගියා. බොයිස් අපේ කොල්ලෝ ටික අද යන්න හදන්නේ. ආයිත් අපිට සුපිරි ආතල්ලයක් හම්බ වුණා ට්‍රිප් එකේදී. කොල්ලෝ හැමෝම දැන් එන සතුටින් යන්න හදන්නේ. අපි වෑන් එකකින් සෙට් වෙමු. ඕකේ බොයිස් දැන් අපි අපේ ට්‍රිප් එක
මෙතනින් ඉවර කරන්න හදන්නේ. දැන් අපි ගෙවල් බලා යන්නයි හදන්නේ. අපේ වෑන් එකේ ෆුල් සොමිකාරයෝ ටිකක් තමයි ඉන්නේ. ඔක්කොම චිල් ගයිස්ලා ටික. අරගේ ඔක්කොම දුල්ෂාන්, චුක්කි, මෙතාර, යමිල. ඔන්න ඔකයි තාත්තේ දැනට වටපිටාව දැන්න බලාගෙන යන්නකෝ. ටිපර් එක වෙන්න මම පිටිපස්සේ දින. ඔව්. ඉස්සරහා ඩිස් යාළුවනේ පිටිපස්සේ හොඳ ටිපර් දෙකක්ම එනවා. බලා ගන්න ෂේප් එකේ ඔයගොල්ලෝ. ඔන්න ඔකයි තාත්තේ. යාළුවනේ දැන් අපි උදේ දවල් කෑම දෙකම එකතු කරලා බ්‍රන්ච් එකට ඇවිල්ලා තියෙනවා. කොහෙටද අපි ඇවිල්ලා තියෙන්නේ? ආමි කැම්ප් එකට. මෙන්න මෙහෙම කට්ටිය ඉන්නේ. මටත් පට්ට බඩගින්නක් නම් තියෙනවා. බලන්නකො කොල්ලෝ බඩගින්න ඉන්නේ. ඔක්කො චුක්කි මොනවද අද කන්නේ? බත් කම කියලා තියෙනවා. මරන්න බැලු. බත් මරනවානේ. බත් මරමුනේ. තියෙන පරාට මොකුත් නැහැ. ඕකේ. මේ only those ones we have to බත් මරනවා okay. I think it's okay for that time. for now it's okay කොහොම මම යංග පිටක ඉස්සරහට අපි රයිසන් කරි උදෑසන කෑම බලන්න. දැනට අපි තියෙන්නේ මේ ටික තමයි. අපි කොහොම හරි සෑහෙන බඩගින්නක ඉන්නේ. අපි මොනවා හරි කාලා සර්වයිව් වෙන්න බලමු දැන්. මට බඩගෙන ඉවන් අපිට කාල්නේ දාම ඕෆ් කරපන්. උන් දෙයක් අතොත් දැන් මොකද ස්ටීච්? බත් කනවා දහන. ඒකට කැරුම් බුදු මේ. අපිට සිනා බත් කරලා. බත් දුවන තපස් දාගෙත් දිවා. අපි නම් පිළිවෙලට කනවා. මිතුරනේ පට්ට බඩගින්න හිටියේ. මාන සතුටක් තියෙන්නේ මේ රෝල් එක ඇල්ල කද්දි. ගමේ නෑ මොකද අකේදී සෝස් අඬනවා. ටොප් බඩුවේ. ටොප් බඩුවේ. අම්මා. ආදෝ කාපා. අන්න ගන්න. අරන් දී කොහෙන් බග්ද? රේඩියක් ගත්ත කවුද? ස්මෝකියෝ. Hello guys. hello guys අපි දැන් ඇවිල්ලා ඉන්නේ කීල්ස් එකට කට්ටියට බඩගිනි කියලා මොන හරි කන්න කියලා අපි ආව කීල්ස් එකට මේ ඉන්නේ අපේ host මම host කෙනෙක් ගත්තා අද පොඩ්ඩක් කැමරා එක ළමිස්සි බලපන්. අන්න ළමිසිව පෙන්නපන් කො මේ ඉන්නේ අපේ ළමිස්සි අන්න ඉතාලේ අතුර ගත්තා. ඔව් මම යතේ. මොකෝඩි ගන්න. ඒකනේ අලුත් එක මොකද්ද? මගේ ලින්ක් එක දාගන්න කරා. දානවා තව මාකර් පාර හරි. අපි දැන් යන්න හදන්නේ පොඩි බ්‍රේක් එකක් ගන්න කීල්ස් එකට. අපි පොඩි අයිටම් එකක් කමු නේද? මොකද කියන්නේ අපිට? අවකාඩෝයක් ගහමු. ටොප් බඩුවේ. මම සජෙස්ට් කරන්නේ. උඹට හිතන්න. මම හිතනවා මේ මොකක් හරි පොඩි තෝරපන්. ඇස් කුගේ මුංගේ හොඳට කන් වලින් බලපන් ඇස් වලින් අහපන්. බලපන්. තෝරපන් අවකාඩෝ නැද්ද? මුගෙනවා ඉවරණේම තියෙනවා. ඔය උඹලා දෙකක් නෑනේ. පළුඩ බොනවා පළුඩ බෙනවා. අම්මට පළුව. අයිස් කුගේ තියෙනවා. මටත් ගනි පළුවට. යාළුවනේ අපි විසුළු ආහාර වේලක් කන්න හදන්නේ කොල්ලෝ ටික. පොඩ්ඩක් ටොප් පාරක් දාගන්න. කොහොමද දුල්ෂාන්ගේ අතේ තියෙන බඩු ටික? අඩෝ උඹේ එකත් එක්ක මේ තියෙන්නේ. ඔන්න ඔක කොහොමද මේ ඔන්න මිනිසුන්ට දව් කරන්න ගියාම පේනවනේ අලගු සෙට් වෙනවා. පරහන්න හොඳ බඩු ටික. මේවරෙන් අර ආතල් රිපෝට් එක මට අදාලා දෙන්න ඔහොමම සුපිරි සුපිරි ෆන්නයක් ගාලා දැන් උගුර පොඩක් ගිහින් තියෙන්නේ හැබැයි අවුලක් නැහැ මම හිතන්නේ බොරුවක් කියනවා වගේ මට පේන්නේ නෑ බා වැඩේ හොඳයි රැට වීඩියෝ ටිකක් එයි ඒකෙන් බලාගනින් වැඩේ සුපිරිට ආවා හරි මොකෝ ආතල් තත්ත්වය කොහොමද ටොප් ඔෆ් ද මම දන්නනේ අපි ඉන්න බොරු කියන්නේ අනේ මම මේ අපි අංජිද මොකෝ උනේ මොකද කියනවද
මොකද ආන්නේ එකයි උඹලට කියන්නවක්වත් මොකුත් නැහැ. මේකේ ආතල් තාත්තේ මොකක්ද වචන මල්ලි? අතරම සුපිරි. සුපිරි. ඕගොල්ලෝ මොකද්ද කරේ? ඕගොල්ලෝ මොකද්ද කරේ? අපි කරපුවා රෑට ස්ටේටස් වලින් බලාගන්න. Yeah, boy. එමයි. අපි පොඩේ දාන කොට කාමයක් අපිට කම්මැලි බං අපිට. කම්මැලි බං. යාළුවනේ දැන් අපි ඉන්නේ මේ වෙලේ මාකුඹුරේ. හරිද? අපේ කොළඹින් ආපු ගමන් සගයෝ ටික මෙතනින් සමුගන්නයි යන්නේ. කොල්ලෝ ටික කයියක් ගහන ගමන් තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙහෙම. ට්‍රිප් එන්නුඩ් සුපිරි පාඩියක් ට්‍රිප් එක. තරහ වෙන්න බා හතල් ගත්තේ ටික සිරා ගන්න බා ගෙදර ගිහලා බෑග් එක බලපන් මොකද්ද වෙලා තියෙන්නේ අන්දිද බලන්න. ඔය දැන් බලන්න එපා ගෙදර ගිහින් බලපන්. ඕම හොයන්න බෑ උත්තෝ. මම පරක් ගෙදර ගිහින් සෙට් එකේ බලපන්. මුන්දු. පොඩි ගිෆ්ට් එකක් දුන්නා උඹට. සුවා මුන්ට MT දැන් රෝලේ බ. ඉරාට ඉල්ලුවානේ. මට වෙන්න බෑ. ඉල්ලුවානේ බා. කොල්ලගේ ඉනාව. හැබැයි අන්දිද ඕක පරිස්සම් කරලා තියාගන්න ඕනේ. ඕන වෙලාවට ෆොටෝ දාන්න. හරි දුන්න එක මේතු වමන දාපු නැති නිසා. හරි. ෆොටෝ එක ගාලා යපුවා. මම ඉල්ලුව නිසා දුන්නේ. බෝතලේ කියපන්. ඒකද? බ්ලූ ලේබල් එක. ඇයි කිව්වේ? හරි තෑන්ක්ස් ඈ. අපි ගියා එනම්. හරි පොඩි බෝතල විතර යනවනේ පෙට්ටිය ඕනේ නැහැ. හරි. බෝතල විතර ඇත්තේ හොඳේ. හරි කවුද? පෙට්ටිය මුගා හොඳේ. ඒ මෙසේජ් එක දාපන්. ඊට මෙසේජ් එක දාපන්. හරි දාන්න. සතු සේනා අපි කැපෙනවා. හරි බයි බයි බයි. නෑ ඔක දාන්නේ බා ඔක. යාළුවනේ මේක නොදුරු දසුන් කෑල්ලා. හරිද? අපි දැන් ගල මාට්ටු වෙන්න ගියේ අර දාපු බෑග් එකට මේ අපේ අංජිතගේ පාසිතු බල්ලි දාවට මල හත්තිලා වක් කරා. බෑග් එකේ බලද්දි ගල කියලා බැරි නම් නෑ ගල බ්ලූ ලේබල් එක කළා කිව්වේ. ලොක්ක සර්ප්‍රයිස් දෙන්න යන්නේ ගෙදර ගිහිල්ලා. අපි සර්ප්‍රයිස් එකට ගිහින් හැමෝම බලලා ඉන්නවා. බයි. හලෝ බොයිස් අපි නෙතාර්ලයි ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ඊළඟ ස්ටෙප් එකටත් යන්න තමයි හිතන් ඉන්නේ අදම කොල්ලෝ ටික. ඊළඟ ස්ටෙප් එක තමයි අපි යනවා සීනිගම. කොල්ලෝ දැන් නෙතාර්ලයි ගෙදරට ඇවිල්ලා ඉන්නේ. පොඩි රෙස්ට් එකක් ගන්නවා වගේ ඉන්නේ. මෙතනින් මේ රෝග් එක ඉවරයි. එහෙනම් අනිත් රෝග් එකෙන් හම්බෙමු. මෙතනින් ඉවර වෙන්නේ නෑ මල්ලි. ඊළඟට අපි හම්බෙන්නේ කොහෙන්ද? සීනිගමෙන්. ඔය ඉන්නේ මෙන්න කොල්ලෝ දැන්ටම වැඩේ පටන් ගන්න ඉන්නේ එඩිට්. අම්මට සිරි මෙන්න අපිට නෙතර ගානේ පොඩි ගිෆ්ට් එකක් හම්බ වෙනවා. හරි. ඉතින් දූෂා මොකද වෙන්නේ? හෙට උදේට හෙට දේ දවල් 11 වෙනකන් නිදා ගන්න. යෝ බොයිස් අපි ඊළඟට යනවා සීනිගම දේවාලට. දැන් කොල්ලෝ ටික ඔක්කොම ලෑස්තිලා තියෙන්නේ. දැන් ඉතුරු ගමන යන්න අපි සූදානම් වෙලා ඉන්නේ නෙතරලාගේ වාහනේ. දීදු නගින්න පිටිපස්සට. මේක හන්න නැහැ. අපි ට්‍රිප් එක යන්නයි හදන්නේ. කවුද උඹද? කො බලන්නේ නම් ටික ලියාගන්න මම ට්‍රිප් යනවා ඒක. තියානේ. හරි බයික් මම යන්නේ යකෝ. මේ පොඩ්ඩක් ඉඳන් රැවුල ඉක්මනට බලන්න. අඩෝ දැන් ඇවිල්ලා බලපන්. සතියට වැවිලා සතියට. සතියේනේ. ඕකේ ගයිස් දැන් අපි යන්නේ අපේ මිෂන් එකේ අවසාන මදිරේ අන්තිම වැඩේට. ඒ තමයි සීනිගම දේවාලට යන වැඩේට. කොල්ලෝ ටික දැන් නිතාල්ලාගේ වාහනේට නැගලා ඉන්නේ. අපි එහෙමනම් වන්දනා ගමනක් ගිහින් බලපන් මේ හෙල්මට් එක මේ කෑල්ලෙන් ගොල්ලේ වදිනවා. මේක දාගනි. මේක දාගනි. ඕයි ඉඳුණු උස්සන. ඒ පික් මී එකක් දාලා පරාහු
අපේ බ්ලොග් එක යනවා ගෙදර. බයි බයි ඊළඟ බ්ලොග් එකේ සෙට් වෙමු බොයිස් ඊළඟ බ්ලොග් එකේ මේ අපි පික්මිය දාගත්තා පික්මිය කික් එක ගන්න ඕනේ පැසෙන්ජර් වැඩේ ගැන පික්නික් කරන් තියෙන දිනුදුර. ඕ ඒ පාර අස්නිය. මේකේ අමුතු කස්ටමර් සර්විස් එකක් අලුත් තියෙන්නේ පැසෙන්ජර් කික් එක ගන්න තියෙන්නේ. මම දෙන්න කික් එක මරන්න යන්නේ එහාට යන්න. එහාට යන්න. කුඩ්ඩ එහාට යන්න. ජය වේවා. ආයි දෙලිය. කමන්නේ ගහන්නේ. කැනියා අපි දැන් ස්ටෑන්ඩ් එක නේ ගන්න එක. මට නම් පරක්කු වෙන්නේ නැහැ. මේ ගහන්නත් ඉන්නවා. මම නම් කිව්වත් නෑ. පයින් බලයා. පයින්. ඔන්න බලහංකෝ තාත්තේ මෙන්න අම්මගේ පික්මි මේ අම්මගේ එල පරිස්සම යන්න. ආයි. හෙටේමු. මේ පිටත් එක. Stop.